අනුමාන කල්ලා කරන්න පුළුවන් විභාගයක් නෙමෙයි A level කියන්නේ. හරි? ඔයගොල්ලෝ අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා අන්තිම විභාගෙදී ඔයගොල්ලෝ කරන්න යන්නේ අනුමාන මත යැපෙන එක නන්නේ. දෙතනදී ඔයගලන්ට අමතක වෙනවා අවුරුදු 13ක් තිස්සේ ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා මොකද කරේ කියලා. මතක තියාගන්න කිසිම කෙනෙකුට මේ පේපර් එක අනුමාන කරන්න බෑ. ඔය අනුමාන කියන්නේ පට්ටපල් බොරු. අනුමාන කරනවා කියලා කියන්නේ හරියටම මේ හයෙන් කෝකෙන් දෙන්නේ කියලා එහෙනම් කියන්න ඕනේ. බලශේත්‍ර පාඩම් තුනෙන් විභාගෙදී ලැබෙන ලකුණු ප්‍රමාණයත් මම කියන්නම්. මේ බලශේත්‍ර පාඩම් තුනෙන් එකකින් අනිවාර්යෙන්ම රචනා ප්‍රශ්නයක් එනවා. එතන ඒ රචනා ප්‍රශ්නේ කොයි ක්ෂේත්‍ර වර්ගයෙන් එනවද කියන එක අපිට අනාවැකි කියන්න බෑ. මේක අර පැටර්න් එකකට එන්නෙත් නෑ. දැන් අපි තුමු ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් එක අවුරුද්දක ආවහම ඊළඟ අවුරුද්දේ විද්‍යුත් ක්ෂේත්‍ර වලින් එනවා. ඊළඟ අවුරුද්දේ චුම්බක ක්ෂේත්‍ර වලින් එනවා. එහෙම පැටර්න් එකක් නෑ. සමහර අවස්ථා තියෙනවා කලාතුරකින් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් මේ එක ළඟ ප්‍රශ්න දෙකක් එනවා. අවුරුදු දෙකක. විද්‍යුත් ක්ෂේත්‍ර වලින් එන්නත් පුළුවන්. චුම්බක ක්ෂේත්‍ර වලින් එන්නත් පුළුවන්. කලාතුරකින්. හැබැයි මතක තියාගන්න අර පැටර්න් එකකට අනුව මේක එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒතර කිසියම් දරුවෙක් ගිය අවුරුද්දේ ආවේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් නම් එහෙනම් මේ අවුරුද්දේ එන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර වලින් හරි චුම්බක ක්ෂේත්‍ර වලින් හරි කියලා එහෙම ගෙස් කරන්න යන්න එපා. ගිය අවුරුද්දේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් ආවනම් මේ අවුරුද්දේ මේ දෙකෙන් එකකින් එන්න තියෙන ඉඩකඩ වැඩි පොසිබිලිටි එක වැඩි. හැබැයි අනිවාර්යෙන් ඒවෙන් එනවා කියලා එහෙම දෙයක් නැහැ. නිසා හොඳම දේ මම නිතරම කියනවා A level paper එක ගෙස් කරන්න යන්න එපා. ඔය අනුමාන කළා කරන්න පුළුවන් විභාගයක් නෙමෙයි A level කියන්නේ. හරි? ඔයගොල්ලෝ අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා අන්තිම විභාගෙදී ඔයගොල්ලෝ කරන්න යන්නේ අනුමාන මත යැපෙන එක නන්නේ. නිකයි තනක හරි ඔය A level paper එක එන්න කිට්ටු වෙනකොට මේ අනුමාන කියන ඒවා විභාගයේ ආසන්නයේදී ළමයි දන්නවා හරි ජනප්‍රියයි. දෙතනදී ඔයගලන්ට අමතක වෙනවා අවුරුදු 13ක් තිස්සේ ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා මොකද කරේ කියලා. අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා කරපු දේවල් අන්තිම මොහොතේ කවුරු හරි කියන අනුමාන වලට යටකරන්න ඔයගොල්ලෝ ලෑස්ති වෙනවා මේ වගේ අතිශය තීරණාත්මක තරංගකාරී විභාගයකදී. හරි? මතක තියාගන්න කිසිම කෙනෙකුට මේ පේපර් එක අනුමාන කරන්න බෑ. ඔය අනුමාන කියන්නේ පට්ටපල් බොරු. එළමයි දැන් අනුමාන දෙන අය හරියටම මෙහෙම කියනවා නම් කමක් නැහැ. හරි? දැන් අපි තමු ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න 4ක් තියෙනවානේ. කතාව චුට්ටක් වෙන පැත්තකට ගියා. හැබැයි මම මේක කියන එක වැදගත් ඔයගලන්ට. මේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න 4 පළවෙනි ප්‍රශ්නේ එන්නේ එක්කෝ පළවෙනි ඒකකයෙන් එක්කෝ දෙවෙනි ඒකකයෙන් එක්කෝ 10 වෙනි ඒකකයෙන්. හරි? හැබැයි මෑත කාලීනව මේ පැටර්න් එක කැඩුනා ටිකක්. මේක 3 වෙනි ඒකකයෙන් එන ප්‍රවණතාවයකුත් ආවා. සාමාන්‍යයෙන් ඉන්නේ මේකේ. දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ එන්නේ තාපය කොටසින්. ඒ කියන්නේ 4 වෙනි ඒකකයෙන්. 3 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ එන්නේ දෝලන හා තරංග 3 වෙනි ඒකකයෙන්. මෑතකදී අවුරුදු 2ක පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ 3 වෙනි ඒකකයෙන් ආවා. 3 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ 3 වෙනි ඒකකයෙන් ආවා. ඒ කියන්නේ පේපර් එක බැලන්ස් නැහැ. මම දන්නේ මොන හේතුවක් නිසා එහෙම දුන්නද කියලා. හරි? 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ එන්නේ මෑත කාලයේ. මෑත කාලය කියලා මම කියන්නේ අවුරුදු 25ක විතර අතීතයට ගියාම 4 වෙනි ඒකකයේ 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ නේ ළමයි ධාරා විද්‍යුතේ. ධාරා විද්‍යුතේ දැන් ඔයගලගේ සිලබස් එකේ තියෙන්නේ 8 වෙනි ඒකකයේ හැටියට. right? ධාරා විද්‍යුතෙන් එන්නේ. මම ධාරා විද්‍යුතෙන් කියලා කිව්වේ මේ ඉස්සර ඒකක දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න පිළිවෙලට නෙමෙයි කැඩිලා තිබුණේ. ඒ සමහර ටික පැරණි ප්‍රශ්න පත්‍රවල මේක චුම්බක ක්ෂේත්‍ර වලින් එහෙම ආපු අවස්ථා තියෙනවා. දැන් පහුගිය අවුරුදු 20ක 25ක විතර අතීතය ගත්තාම ධාරා විද්‍යුතය කියන එකකින් තමයි ඉන්නේ. මේකට කලාතුරකින් ඉලෙක්ට්‍රොනික්ස් වලින් 9 වෙනි එකකින් පොඩි කැලලක් දානවා. දැන් මට කියන්න පුළුවන් අනාවැකිය ඔච්චරයි. හරි? ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 මෙන්න මේ තැන් වලින් එනවා අනිවාර්යයෙන්. මම දන්නේ ඔච්චරයි. එතකොට දැන් අපි හිතමු දෙවෙනි ප්‍රශ්නේ කියලා. හරි? එතකොට දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ තාපයෙන් එන්නේ. තාපයේ තියෙනවා ප්‍රැක්ටිකල්ස් 6ක්. ප්‍රැක්ටිකල්ස් 6ක් තියෙනවා. කලින් 9ක් තිබුණා 3ක් අයින් කරලා තියෙන්නේ. දැන් තියෙන 6යි. ප්‍රැක්ටිකල්ස් 6ක් තියෙනවා. එතකොට දැන්
අනුමාන දෙන ගුරුවරු ළමයින්ට කියනවා තාපය ව්‍යුහගත රචනා ප්‍රශ්නයෙන්ද දැන් ඔය 6න් 3ක් විතර කියනවා මේ මෙන්න මේව බලාගන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියලා. දෙක සාමාන්‍ය කෙනෙකුට කියන්නත් පුළුවන් නේ. අනුමාන කරනවා කියලා කියන්නේ හරියටම මේ 6න් කෝකෙන් දෙන්නේ කියලා එහෙනම් කියන්න ඕනේ. ඒතර කොහොමත් ළමයි දන්නවා මේ 6න් එකක් එන්න 6න් එකක සම්භාවිතාවක් තියෙනවනේ නේ. ඒක කොහෙන් හරි 6න් එකක් එනවා. ඒක කවුරු හරි මොකුත් කියන්නේ නැතුව හිටියත් ඕකෙන් එකක් එනවා. ඉතින් එතකොට එහෙම හරියටම කාට හරි පුළුවන් නම් මෙන්න මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය නැත්නම් මේ අවුරුද්දේ මේ ප්‍රැක්ටිකල් එක තමයි ඔය ප්‍රශ්නෙට එන්නේ කියලා ස්ථිර වශයෙන් කියන්නේ. හැබැයි එහෙම එකක් කියලා බෑ. එහෙනම් 4ම කියන්න ඕනේ නේ. එයාට අනුමාන කියන්න පුළුවන්කම තියනවා කියන්නේ එතකොට එයා මොකක් හරි අනුමාන හොයාගන්න ක්‍රමයක් ඇතිනේ. ඒ ක්‍රමය විද්‍යාත්මක නම් ඒ ක්‍රමය වැඩ කරනවා නම් ඒක මෙතෙන්ට විතරක් වැඩ කරන්න විදිහක් නැහැ. මෙතෙන්ට විතරක් වැඩ කළොත් ඒකෙන් පේන්නේ මොකද්ද? ඒ නිකන් අර සම්භාවිතාව. කනාවට හරි ගිය එකක්. හරි. එහෙනම් 4ම කියන්න ඕනේ. එහෙම කාටවත් කියන්න බෑ. ඒක නිසා ඔය මේ අනුමාන කතන්දරයට අහු වෙන්න එපා. හරි? ඕගොල්ලෝ මෙච්චර අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා ටර්ම් ටෙස්ට් කළා නේ ලොකු විභාග කළා මේ අවසාන විභාගෙදී අනුමාන මත යැපෙන මට්ටමට වැටෙන්න අවශ්‍ය නැහැ. ඒක හොඳට මතක තියාගන්න. විෂය නිර්දේශයක් දීලා තියෙනවා. ඒ විෂය නිර්දේශය ਸਰව සම්පූර්ණ විදිහට ඉගෙන ගන්න. දැන් මේ බල ක්ෂේත්‍ර පාඩම් 3 ගන්නකො. එතකොට සමහරම අය ඔන්න කලින් අවුරුදු වල ඇවිල්ලා තියෙන වැඩිපුර මේකෙන් මේක කාලෙකින් ඇවිල්ලා නැහැ. එහෙනම් මේ අවුරුද්දෙන්නේ මේක විතරයි මම මේක විතරයි බලාගන්නේ. එහෙම හරියන්නේ නැහැ. බල ක්ෂේත්‍ර පාඩම් 3ම තිතටම ඉගෙන ගන්න. එතකොට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වලින් ආවත්, විද්‍යුත් ක්ෂේත්‍ර වලින් ආවත්, චුම්බක ක්ෂේත්‍ර වලින් ආවත් ඔයගලන්ට විභාගෙදී බය නැතුව ඒ බල ක්ෂේත්‍ර වලින් එන රචනා ප්‍රශ්නේ කරලා ඒකෙන් ලකුණු රචනා ප්‍රශ්නකේ ලකුණු කීයක් එනවද? 7.5ක් ෆිසික්ස් පේපර් එකේ ලකුණු 100න් 7.5 මේව නැවත දෙකට බෙදෙන ඒවා නෙමෙයි මම කියන්නේ. හරි? ඒ ලකුණු 7.5 ගන්න පුළුවන්.